समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स बुद्धोऽहं बोधयिष्यामि मुक्तोऽहं मोचये परे तिन्नोऽहं तारयिष्यामि संसारोगमहभयाति සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයාට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නයි මගේ පින්වතුන්ගේ සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි අද විශේෂ පොහොය දවසක් බෞද්ධයාට ලෝකවාසී ලංකාවාසී මේ කාටත් බෞද්ධ කියන ඉපදෙනකොටම බෞද්ධ කියන උපෙන් සාතිකේ තියෙන හැමෝටම විශේෂයි. අනිත් අයටත් එහෙම තමයි. හැබැයි ඒ අය ආගමක් විදියට බුද්ධ ආගම දහන්නේ නැහැ නේ ගොඩක් වෙනත් ආගම්වල. එතකොට හැබැයි අද මේ බෞද්ධ කියන අයට ගොඩක් විශේෂ දවසක්. ඒකයි අපි පන්සලේ අර සාමාන්‍ය එදිනෙදා පොය දවසකට කරන දේවල් වලට ඔබට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර රත්නයක් භික්ෂුන් වහන්සේ නමක් වඩම්මලා දානයක් පවා දෙන්න අපි ලෑස්ති කරේ වෙන මොකුත් නිසා නෙමෙයි සංඝපස්ථානයක් නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව ලෝකයාට දැන් ප්‍රචාරය කරන්නේ කවුද? ආර මහ සංඝරත්නයනේ. එතකොට ඒ සංඝරත්නයට අපි අපේ අත් වලින් දානයක් හදලා වළඳවන්න පුළුවන් නම් නේ. උන්වහන්සේ හෙට උදේ දාන වෙනකම් ওই දානෙන් තමයි දෙන්නේ. බණ භාවනා කරන තව වැඩසටහන් ගොඩක් තියෙනවා කිව්වා. ඉතින් අම්මලා සතුටු වෙන්න විසක් කූඩු හැදුව පුතාලා දෝලා එකතු වෙලා ඊයේ 11යි ගානක් වෙනකම් පන්සල මේ ටිකේම ජනවාරි මේ මම හිතන්නේ මේ මැයි මාසේ පළවෙනිදා ඉඳලා එක දිගට මේ ටිකේම කොච්චර මහන්සි තිබ්බත් මගේ අම්මලා තාත්තලා පුළුවන් තරම් ඇවිල්ලා හරියට උදව් කරා. බෝධිය හැදුවත් හරි ඔය තින්ද ගන්න පටන් ගත්තේ මේ පාර තමයි. ඉතින් ඒ හැම එකක්ම මම එතෙදා එතන ඉන්න කට්ටියටත් කිව්වා මහන්සි බලන්න නැතුව එක තින්ද පාරක් හරි ගන්න කියලා. ඒ මොකද ඕවා මේ පුණ්‍ය නිදානයක්. මහා මේ සාංගික භූමිනේ නේ. මේව පිරිසිදු කරන එක කොලයක් හරි ඇහිඳිනවා නම් මේ කතු ගන්නවා නම් එතකොට මල්ලි වෙනුවෙන් අම්මා ඒ අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරලා දුන්නා. අනිත් අය එකතු වෙලා ගමේ ඔක්කොම ශ්‍රමයෙන් දායකත්වයේ දීලා දේවල් කරා. එතකොට බලන්න මේ වෙසක් පොයට අපි වෙසක් දවසේ විතරක් නෙමෙයි වෙසක් වලට මේ වෙසක් මැයි පළවෙනිදා ඉඳන්ම වගේ එක දිගටම වෙසක් මාසේ පුණ්‍ය ගංගාවක් පුරවගත්තා. කොච්චර සතුටු වෙන්න පුළුවන්ද මගේ අම්මලාට ඊළඟ වෙසක් පොයට කලින් අපි මගදී මැරුණොත් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල වෙනුවෙන් ගොඩක් අය මේක නෙමෙයි ගොඩක් වෙසක් වලට අර ස්වාමීන් වහන්සේත් කිව්වා ගොඩක් කට්ටිය වෙසක් කියලා සමරන්නේ මේක නෙමෙයි. දැන් අම්මලාට පාරට බැස්සනම් අද ටවුන් එක දිහාට ගියා නම් අද බලා ගන්න තිබ්බා. සමහරට වෙසක් පොය නිමිති කරගෙන පවත්වන මහා අර මියුසිකල් ෂෝ පවත්වනවා දැන් මේ කාලේ. ඔව් මේ ඒක වෙනුවෙන් පවත්වන ප්‍රසංගය කියලා වෙනම ප්‍රසංග පවත්වනවා. තොරණක් තිබ්බත් ඒ තොරණේ ඉස්සර නම් ජාතක කතාවක් තමයි ඒ තොරණේ තියෙන ජාතක කතාව තමයි මයික් එකකින් කියන්නේ. හැබැයි දැන් මේ අහවලා මෙච්චර ප්‍රමාණයක ආධාරයක් දුන්නා කියලා ඒක තමයි මයික් එකකින් කියන්නේ. දැන් බලන්න පිළිදෙන තරම වෙසක් එක මොකද්ද කියලා තේරුම් අරගෙන නෑ. සමහර වෙස් මූණු දාගෙන නේ වාහන වලට නැගලා බජව් දාගෙන කොච්චි දෙනෙක් දන්සල් වඳින්න යනවා කියලා යනවද? ආධ්‍යාත්මයෙන් ශක්තිමත් වෙන්න ඕන දවසේ ආධ්‍යාත්මයෙන් මේ ආමිසයෙන් පිම්පුරව ගන්න ඕන දවසේ කොච්චර මේ කට්ටිය මේ කතාව වැරදිලාද? අපේ අම්මා තාත්තා නැති මැරුණ දවසක අපි ගිහිල්ලා පාටියක් දානවා දෙදාට ඒ වෙනුවෙන්. ඒ දවසේ නිමිති කරගෙන අම්මා තාත්තා ඒක මගේ බුදු මෑණියන් වහන්සේ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට අපේ අම්මා තාත්තා
මේ මගේ භාග්‍යතුන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච දවසත් හරි. බුදු වුණ දවසත් කමක් නැහැ කියමුකෝ. ඒ විදිහට සමරමු කියන්නේ. එතකොට පිරිනිවන් පාපු දවසේ කෙනෙක් පැත්තකට ගිහිල්ලා ඒ කතාව තේරුම් ගන්නව මිසක් මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්නව මිසක් ආමිසයෙන් පිටපුරව ගන්නව මිසක් අපි ඔක්කොම එකතු වෙලා බජවුවක් දැම්මොත් මොකද වෙන්නේ? ඒකද කතාව. එහෙම කරොත් හරියද? දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේගේ බුදු වීම ඉපදීම පිරිනිවන් පෑම කියන මේ තුන තෙමගුලම මගුල් තුන මේ මගුල් තුන මොකද බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මගුලක් වෙන්නේ මගේ අම්මා ආයේ ස්කන්ධ හටගන්නේ නැහැ. උන්වහන්සේ කෙලෙස් පරිනිර්වාණය කරා. එතකොට ඒ වෙසක් පොය දවසේනේ බුද්ධත්වයට ලැබුවේ. එතකොට ඊට පස්සේ මේ ස්කන්ධ ආපහු කවදාවත් පහළ වෙන්නේ නැති වෙන්න. මේ සංසාරෙ එච්චර බයයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ මේ පරිනිර්වාණය මගුලක් විදියට සලකන්නේ. දැන් අපේ අම්මා තාත්තා මරුණාම අපි මගුලක් විදියට සලකනවද? ඊළඟ පාර අවුරුද්දේ දාන එනකම් ඉන්නේ කොහෙට හරි වෙලා පින් ගන්න බලාගෙන ඇති කියලා හිතනවා. නේ? ප්‍රේතෙක් භූතෙක්වත් වෙලා ඇති පින් ටිකක් දෙන්න ඕන කියලා අවුරුද්දේ දානේ, 7 දවසේ දානේ දෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මගුල් තුන විදියට මේක සලකන්නේ මේ ආයි ස්කන්ධ හටගන්න නැති වෙන්න ආයි කවදාවත් ඒ බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කවදාවත් කොච්චර කෙලවරක් නැතුව සසර ගියත් අපිට හම්බෙයිද ආයි හම්බෙන්නේ උන්වහන්සේගේ ස්කන්ධ ආයි කවදාවත් හට නොගන්න විදිහට මේ ස්කන්ධ නිවිලා ගිහින් තියෙන්නේ. ඉතින් ඒක මගුලක් විදියට සලකනවා නම් අපි ඒක නිමෙයිද කරන්න ඕනේ මෙතෙන්ට වෙලා. වෙසක් පොයේ දවසේ මේ බුදු පිළිමේ දිහා බලාගෙන උන්වහන්සේ මේ තෙමගුල මේ මගුල් තුන සමරන දවසේ ඒක මගුලක් වුණේ ඒ බුදුරජාණන් වහන්සේට ඒක. ඇයි අපි ඒක ඒ විදිහට මගුල් තුනක් විදිහට සමරන්නේ? එතකොට ඒ අර්ථය නෙමෙයිද අපේ ජීවිතේට ගන්න ඕන. ඒක තමයි ගන්න ඕන. අද බලන්න කීයෙන් ගොඩක් වෙන්නට වඩා සාපේක්ෂව ගොඩක් අය ඇවිල්ලා. හැබැයි තව කී දෙනෙක් ඉන්නවද ගෙවල් වලට වෙලානේ? තව කී දෙනෙකුට පුළුවන්ද ඕන පන්සලට එදාට ඇවිල්ලා සිල් ගන්න? ධර්ම දානයේ කියන්නේ කී දෙනෙක් සම්බන්ධුනේ නැති අයද තව ගමනේනේ? ලේසි නෑ මේ පිරිගෙන කාලේ මම හැමදාමත් කියන්නේ මිනිස්සුන්ට මේක ටික ටික අතහැරෙන කාලේ. තව වෙසක් පොයවල් 3-4ක් යනකොට මගේ අම්මලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගම් වලට, එතකොට රටට. දැන් ඊයේත් බලන්න ඊයේ රෑ හෝ අද උදේ පාන්දර වගේ බලනකොට බස් එකක් පෙරලිලා ප්‍රපාතයකට. මගේ අම්මලා දකින්න නැතිනේ. මම මේ දැන් චුට්ටකට කලින් දැක්කේ. බලද්දි මහා සංවේගයක් ඇති වුණේ. ඒක ඇතුලේ හිටපු මිනිහෙක් දාපු ලිපියක් කියවුවා මම. එක්කෙනෙක් බේරිලා. එක්කෙනෙක් කියන්නේ කීප දෙනෙක් බේරිලා. මේ බේරිච්ච එක ළමයෙක් දරුවෙක් කැම්පස් දරුවෙක් බේරිච්ච එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මට හිතුණා ළඟ ඉන්න මිනිස්සු ඒ හිටපු මිනිස්සු කතා කරපුවා පාවා ඒකේ දාලා තියෙනවා ලිපියේ අද ඉඳන් මම මස් කන්නේ නැහැ කියලා දාලා තියෙනවා. මොකද අර කෑලි කැඩිච්ච මිනි ඔක්කොම අතින් එකතු කරලා තියෙන්නේ මිනිස්සු. මිනි 22ක් විතර. හිතන්නේ නැති වෙලාවට බලන්න මැරිලා යන විදිහ අපේ ජීවිතේ අපිට අවසන් කරන්න යන මොහොත බලන්න කොච්චර පොඩ්ඩක්ද කියලා. ඒ දරුවා ඇහැරිලා තියෙන නිින්දෙද්දි දුර යන බස් එකක් නේ. නිින්දෙද්දි මේ බස් එක පෙරලෙනකොට තමයි ඇහැරිලා තියෙන්නේ. කී දෙනෙක් නිින්දෙන් මේ විදිහට මැරිලා යන්නේ නැද්ද? නිින්දෙන් මැරෙන්නේ නැහැ අම්මේ. මැරෙන වෙලාවට නිින්දෙන් මැරෙන්නේ නැහැ. මැරෙන මොහොතකට හරි කලින් ඇහැරෙනවා. වේදනාව දැනෙනවා. ඒක හිත කොච්චර වේගවත්ද ඇහැරිලා තමයි මැරෙන්නේ. දැන් කොච්චර සතෙක් නිදාගෙන හිටියත් නැත්නම් ගලකින් උඩ මේ මැස්සෙක් මෙතන ඉඳද්දි ගලකින් තැලුවත් මිටියකින් තැලුවත් ඒ සතාට අවසාන මරණ චිත්ත වීතිය ගිහිල්ලා තමයි මැරෙන්නේ. මොකද මේ මිටිය වැදෙනකොටත් හිත යන්න පහළ වෙන කාලේ තියෙනවා. හිත වේගවත්නේ. මේ දැන් හිපිල්ලම් ගහනකොට හිත කෝටි ලක්ෂයක් පහළ වෙනව නම් මිටිය වැදෙනකොට හිත පහළ වෙන්න බැයිද? පුළුවන්නේ. ඒ නිසා මේ වගේ බලන්න දැන් මේ ළඟදී නේ මේ හෙලිකොප්ටර් එකක් කඩාගෙන වැටුණා. අර ඔක්කොම තරුණ එක්ක බැඳලා නැහැ නැත්තම් ළඟදී බැඳපු අය වගේ මේ තරුණ පොඩි කොල්ලෝ ටිකක් කොල්ලෝ 6 දෙනෙක් විතර මාදුරෝයට වැටලා බලන්න මේ කොච්චර මිනිස්සුන්ට මේ හිතන්නේ නැති මොහොතේ ජීවිතේ වතුර ටික මේ කියන්නේ පෙවෙනකොට හුස්ම ටික ආයි උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දාගන්න බැරි වෙනකොට පල්ලෙහාට දාපු හුස්ම උඩට ඇදලා ගන්න බැරි වෙනකොට මේ නහර දිගේ වතුර යනකොට මේ ඔක්කොම ටික දන්න ගද්දි සමහර විට පුපුරනකොට ඇඟේ කැලිත් එක කැඩිලා යනකොට කොච්චර වේදනාවක් මෙයාට දැනෙන්නේ නැද්ද? අර වතුර යට කොහොම වේදනාවක් දැනෙන්නේ? අපි අපේ ජීවිතේත් අදද හෙටද නෑ. මම මේ තාත්තා කෙනෙක් එක්කත් කතා කරේ. පාකිස්තානයයි මේ වෙනකොට ඉන්දියාවයි ගහ ගන්නවා නේ. 1 කිලෝමීටර 100ක් 150ක් එහාට මෙහාට උනා නම් ඇති හරියට ලංකාවට බෝම්බයක් වැටෙන්නේ. ඔව්ද නැද්ද? මේ ඉන්දියාවේ කෙළවරම තමයි න්‍යෂ්ටික බලාගාරය තියෙන්නේ. ඕකට හරියට බෝම්බයක් ගන්නවනම් එක පැයයි යන්නේ අපේ ලංකාවේ මිනිස්සු මැරිලා යන්නේ. මැරිලා වැටෙන්නේ.
අදත් අර ජපානයේ හිරෝෂිමා බෝම්බ ගහපු අදටත් අර අංග විකල ළමයි මේ මන්ද බුද්ධික ළමයි ඉපදෙනවා කියනවා. අවුරුදු කීයද දැන්? ඉන්දියාවයි මේ මන්නාරමට ළඟම තැනනේ. ඒ හරිය ඒ අයිනු තමයි මේ න්‍යෂ්ටික බලාගාරය හැදිලා තියෙන්නේ. දෙගොල්ලෝ ගහ ගන්නවා. එක බෝම්බයක් අර න්‍යෂ්ටික බලාගාරයට වැටුණොත් ලංකාව කියලා එකක් ඉතුරු වෙන එකක් නෑ මං හිතන විදියට. හුලගත් එක්ක එක පැයක් ඇතුළත ලංකාව මේ අනුරාධපුරයේ මේ පැත්ත තමයි ඉස්සෙල්ලාම අහුවෙන්නේ. අනුරාධපුරයේ එතකොට මන්නාරම මේ යාපනයේ මේ උතුරු පැත්ත. උතුරු මැද පැත්ත තමයි ඉස්සෙල්ලාම අහුවෙන්නේ. සද්ද නොකර ඉන්න තැන්වලම මැරලා යන්න වෙන්න පුළුවන් අපිට. ඒ නිසා මේ ජීවිතය ගැන නම් දෙයනේ එක දශම මාත්‍රයක්වත් විශ්වාස කරන්න එපා. මේ ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න එපා. පොඩිද ලොකුද කියලා නෑ. පොඩි දරුවෝ නැති වුණේ මේ මල්ලි නැති වුණේ මල්ලි වෙනුවෙන් මම ගොඩාක් පින් කරනවා. ඊයේත් අපි දෙනමත් කතා වුණා. ඉතින් පින් කරනවා. හැබැයි කවදාවත් හිතන්නේ නැතුව ඉතින් මේක වෙයි කියලා. පොඩි දරුවෝ ඊට කලින් චොටි දුවක් නැති වුණා. එතකොට ඉස්සරහට තව කීයක් නැති වෙයිද? පුතේ පොඩි කියලා හිතන්න එපා. අදද හෙටද මේ පාරේ යන ගමන් හරියට කර්මයේ වෙලාව, ඒ කියන්නේ කර්මය ආවොත් එහෙම වෙලාව තියෙන මැරෙන වෙලාව ආවොත් එහෙම ආයි පුතේ මැරෙන්න හේතුවක් නැත්තම් අහසින් සර්පෙක් කුරුල්ලෙක් විසින් සර්පෙක් අරන් ගිහලා හරි ඇඟට වැටලා දෂ්ට කරලා මැරෙනවා. ආයි බේරීමක් නැහැ. පොඩි ලොකු අර මාරියත් එක්ක අර ස්වාමීන් වහන්සේ කිව්වා ගිවිසුම් ගහලා නැහැ. කොතනද කොහොමද කවද්ද කින්ද මන්ද අපි දන්නේ නැහැ. හැබැයි යන්න වෙනවා. යන්න උනහම යන්න වෙන්නේ. මෙතන ඉන්න කිසි කෙනෙක් මං හිතන්නේ අම්මේ ජයග්‍රාහී විදියට මැරලා යන්න පුළුවන් වෙයි කියලා. මං කියන්නේ මාර්ගඵලයක් ලැබෙන්නේ නැත්තම් මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ නේ. අපි කාටත් එහෙම තමයි. ජයග්‍රාහී විදියට මැරලා යන්න වෙන්නේ නැහැ. හිස් අතින් පෙරදිච්ච මිනිස්සු විදියට ආයි කියාගෙන ඌයි කියාගෙන මේ මූණ ඇඹුල් කරගෙන අත් දෙක මිටි මොලවගෙන කෑලි කැඩිලා යනකොට එහෙම මැරිලා යන වෙන ජීවිතයක් තමයි තියෙන්නේ. ඉස්සරහට බලන්නකො. ඒක තමයි වෙන්නේ අපි කාටත්. මොකද ධර්මයෙන් පෝෂණය වෙලා නැත්තම් මගේ අම්මලා හරි හොඳයි මේ ඒ කියන්නේ ඇවිල්ලා ඔක්කොමත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට මට පුදුම සෙනෙහසක් ලෙන්ගතුකමක් අම්මලා ගැන දැනෙන්නේ. ඇත්තමයි මං කිව්වේ නැති වුණාට මං ওই සමහර වෙලාවට රැස්වීමකදී සැරින් කතා කරාට මං හැමෝම ගැන මට පුදුමාකාර ලෙන්ගතුකමක් දැනෙන්නේ. අනිත් ගම් වලට වඩා මේ ගම්වල අර එකතු කරගන්න තමයි කට්ටිය අමාරු. එහෙම නැත්නම් එකතු වුණාම ඔක්කොමත් එක්ක එකතු වෙලා ලස්සනට වැඩ ටික කරනවා හරිම පිළිවෙලට. මේක කරන්න ඕන මේක කරේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ. පොඩි දරුවගේ ඉඳන් සැරින් සැරේ මෙයාලා යනකම් මාත් නිදිනේ. සැරින් සැරේ පුතේ බඩගිනීද පුතේ තේ එකක් හදලා දෙන්නද? සැරින් සැරේ මේ දරුවෝ ගැන මට හරි දුකයි. ඇවිල්ලා අර 11යි ගානක් වෙනකන් හැදුවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්නේ කියලා මට හිතුණා කපන රැලි පටියක් ගානේ. පින් තමයි මෙයාලට පිරින්නේ. මේක සමහර වෙලාවට සසරේ ප්‍රඥාව වැඩෙන්න. මොකද ආලෝක පූජාවක් නෙමෙයි කරන්නේ විසක් කූඩුවක් හදලා. ප්‍රඥාව වැඩෙන මේ දරුවෝ නොදැනුවත්වම සමහර විට මේ කරපු මහන්සියට අම්මලාගේ පුතාලා මේ ගොඩක් පුතාලා පවා එකතු වෙලා අර කුඩ නැගලා ප්‍රඥාව වැඩෙන සමහරට මේ කුසලයෙන් උඩ එන්න පුළුවන් දවසක. අපිට කියන්න බෑ නෑ කියලා. මේ ජීවිතේ නැතත් කවදා හරි උඩ එන්න පුළුවන් අම්මේ. බුදු කෙනෙකුට මේ පහන් කූඩුවක් හදලා ආලෝක පූජාවක් කරනවා කියන සංඥාවේ මේක පූජා කරලා ගියොත් එහෙම. ඉතින් ඒ වගේ අම්මේ පින්දහම් වලින් පරිපූර්ණ වෙන්න ඕන. ප්‍රතිපත්තියත් පිරෙන්න ඕන. මේ වෙසක් පොය දවසේ අන්න එහෙම ජීවිතයක් තමයි ගත කරන්න ඕන. අම්මලාට විශ්වාසයිද දැන් අද උදේ ඉඳන් සිල්පද එකක්වත් කඩාගත්තේ නැහැ කියලා? විශ්වාසයිද? ඕපදූප කතා කරේ නැද්ද කාගේවත්? සම්ප්‍රප්‍රලාප පරුෂ වචන නැද්ද? එහෙමනම් හරිම වැදගත්. හරිම වටිනවා. මොකද මම අම්මලාට කලිනුත් කියලා තියෙනවා. මේ පොය දවසක එතකොට වස් කාලෙට මේ වස් සමාදන් වෙන දවසට පොය හැම මාසෙකම පොය දවසට මේ දෙවිවරු පල්ලෙහාට එන දවසක්. මේ අටුවාලේ තියෙනම ලස්සනට දෙවිවරු පල්ලෙහාට එනවා අනිවාර්යයෙන්ම කියලා. සුදම් සභාවේ කතා වෙනවා කියනවාද මේ පල්ලෙහා ඉන්න මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු සිල් ගන්න දවස අද පල්ලෙහාට යන්න ඕන. ඒ අයව රකින්න ඕන. ඒ අයට ගිහිල්ලා ඒ අය දිහා බලලා දැක බලලා සතුටු වෙන්න ඕන කියලා. ඒ අය දෙන පින් ගන්න ඕන කියලා පල්ලෙහාට එනවා කියනවා. මේ අය කොච්චර අද මෙතනත් පින් ගන්න එන්නේ නැද්ද? අපි කොච්චර පින්කම් කරාද නේ? එකතු වෙලා කොච්චර අපි මේ ටිකේම කොච්චර පින්කම් කරාද? පන්සල අද බලන්න කොච්චර ලස්සනයිද පිළිවෙලයිද? පින්කමක් කරේ නැතුණත් මේක දිහා බලද්දි හිත නිවෙනවනේ අම්මේ. පන්සල දිහා බැලුවා. මේ ඔක්කොම මේ සාංගික භූමියේ කම්මලා කරපු තනකොළ ගහක් කැපුවා ගල් කැටයක් පිළිවෙලට ලස්සන තිබ්බනම් මේ හැම එකකටම අම්මලාට අම්මලක් දන්නේ නැතුව මහා පුණ්‍ය ගංගාවක් අම්මලා මේ ටික රැස් කරගත්තා. ඒ නිසා සතුරු වෙන්න මේ කරපු එකක්වත් මගේ අම්මලාට එකක්වත් අපතේ යන්නේ නැහැ. කවදා හරි නිවන් දකින්න අමාරුයි තමයි මට කියනවා ඇවිල්ලා
කොඳු අමාරුයි, කකුල් අමාරුයි, දණි සමාරුයි, අමාරුවෙන් කෙඳිරි ගගා එන්නේ. හැබැයි මේ ඔක්කොම ඔයාලා විසින් ඔයාලට හදාගත්ත ආයෝජනයක් තමයි මේ කරගත්තේ. පොඩි ආයෝජනයක් නෙමෙයි. මේක මහා විශාල බුද්ධ ශාසනයකට සමහර විට ඊළඟ බුද්ධ ශාසනය වෙනකන් ඉන්න ඕනේ නැති වෙන්න පුළුවන්. මේ තාත්තලා එහෙම මේ හැමෝම සමහර විට අබුද්ධෝත්පාද කාලයක පසේ බුදු කෙනෙක් වෙලා නිවන් දකින්න පුළුවන්. නේ පිරිමි ආත්මභාවයක් හරියට ලැබුවොත් ලබල ඉන්න මේ කියන තාත්තලා ඕන්න පසේ බුදු කෙනෙක් වෙලා මේ පින් උඩාවොත් එහෙම ඊළඟ බුද්ධ ශාසනය වෙනකන්වත් ඉන්න ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පින්දහම් කරගන්න ඕන. වෙසක් පොය කියන්නේ අපිට හැමෝටම විශේෂයි. අනිත්කම් මේ වෙසක් පොය ගත්තාම මේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම කියන තුන විතරක් කතා කරන්න සහ ඒ තුنين විතරක් සෑහීමකටපත් වෙන්න, ඒ තුන ගැන විතරක් මූලික තැන දෙන්න පුළුවන් මනසක් මට නෑ. මොකද මේ අර විභාගයේ අවසාන රිසල්ට් එක වගේ තමයි මේ අද දවස් අපි ගැන කතා කරන්නේ. ඒ කියන්නේ බුද්ධත්වයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කාලයක් පුරාවට කරපු මහා අර ලොකු මිෂන් එක අවසාන ප්‍රතිඵලය තමයි මේ බුද්ධත්වයේ කියන්නේ. අවසාන ආත්මභාවය කියන්නේ හිම එකක් නේ. 20 අසංක කල්පලක්ෂයක් පාරමිතා පුරාගෙන යනවා. වාග් ප්‍රනිදාන, මනෝ ප්‍රනිදාන නේ. වචනින් විතරක් සමහර වෙලාවට කියනවා. අනේ මමත් බුදු වෙම්වා, අනේ ඔබ වහන්සේ වගේ මමත් බුදු වෙම්වා. කොච්චර ඉන්නේ මේ සාරසංඛ්‍ය කල්පලක්ෂයයි පාරමිතා පුරන්නේ. එතනින් එහාට කලින් ඒවා මනෝ ප්‍රනිදාන, වාග් ප්‍රනිදාන, බුදු පිළිමයක් ගාවට ගිහිල්ලා ඔබ වහන්සේ වගේ මමත් කවදා හරි බුදු වෙම්වා. ධාතුන් වහන්සේලා ගාවට ගිහිල්ලා ඔබ වහන්සේ වගේ මමත් කවදා හරි බුදු වෙම්වා කියලා කොච්චර හිතින් එන්නේද? කල්ප ගාණක් එන්න බලන්න වීරය. කල්ප ගාණක් එන්න. ඒයි කවුරු වෙනුවෙන්ද? මගේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් නේද? එතකොට මේ බුද්ධත්වයේ කියන එක විතරක් අපි ඒ කියන්නේ කෙටි කරලා අපි මේක ගැන කතා කරනවා නම් ඒක හරි අපරාධයක්. උන්වහන්සේගේ අවසාන ආත්මභාවයේ හරියට උන්වහන්සේ දුක් විඳේ අවුරුදු 6යි නේ. අවුරුදු 6 දුෂ්කර ක්‍රියානේ. හැබැයි සසරේ කොච්චර දුක් විඳලා තියෙනවද? දරුවෝ දෙන්න දීපු ආත්මභාවයන් විතරක් දරුවෝ දෙන්නගේ අත් දෙක ගැට ගහලා දෙන වරපටවල් ගාන ගොඩ කරොත් මහා මේරු කන්දට වඩා වැඩි කියනවා. මහා මේරු කන්ද අදටවත් කවුරුත් දැකලා නැහැ, හොයාගෙන නැහැ. ඒවා බුදුරජාණන් වහන්සේගේ කාලවලට විතරක් පේන්න තියෙන වැහිලා තියෙන දේවල්. ඒවා වැහිලා තියෙන්නේ. එතකොට මහා මේරු කන්ද කියන්නේ මුහුදේ පතුලට යනකම් ජඹුර කොච්චරද? ඒ ගානටම මහ පොළොවේ ඉඳන් ඒ ප්‍රමාණයටම 84000ක් යුදුන් උසර කියන කන්ද. එතකොට බලන්න ඊටත් වැඩි කියනවා දරුවෝ දෙන්න ගැට ගහලා දුන්න වරපටවල් ටික ගොඩ ගැහුවොත්. පාරමිතා පුරපු කාලේ විතරක්. එතකොට බලන්න කොච්චර කැපකිරීමක් අමලාට හිතන්න පුළුවන්ද? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කියන එකවත් හිතන්න පුළුවන්ද? 20 සංඛ්‍ය කල්පලක්ෂය පැත්තකින් තියන්න. එහෙමවත් මිනිස්සෙකුට සාමාන්‍ය මිනිස්සෙකුට හිතන්න බැරි, සාමාන්‍ය මිනිස්සෙකුට ගණන් කරලා ඉවර කරන්න බැරි, සාමාන්‍ය මනසකට ගෝචර නැති මහා කාලයක් අපි වෙනුවෙන් ආව කියද්දි උන්වහන්සේට ඕන නම් අම්මේ නිවන් දකින්න පුළුවන් තැන් ඕන තරම් තිබ්බා. 550 ජාතක පොතම කියවපු කවුරු හරි ඉන්නවද? 550ම කියවලා ඉවර කරපු කවුරුත් නැහැ නේ. 550ම කියවලා බලන්න ඕන මේ උන්වහන්සේගේ කැපකිරීම කොච්චරද කියලා. මේ පුදුමාකාර සමහර ආත්මභාවවල ස්වභාව ධර්ම තමයි යන්නේ. ඉස්සෙල්ලාම උන්වහන්සේට ඇටැක් එකට එන්නේ මිනිස්සු මේ ඒ කියන්නේ ස්වභාව ධර්ම තමයි එන්නේ. ස්වභාව ධර්මෙම ඉපදෙනවානේ අවසාන ආත්මභාවයේ. ස්වභාව ධර්මෙන් බුදු වෙනවා ගහක් යට. ස්වභාව ධර්ම සල්ගහක් අල්ලගෙන ඉතන බුදු වෙන්නේ ඉපදෙන්නේ. බුදු වෙන්නේ ගහක් යට බෝධිය ගාව. මේ පිරිනිවන් පාන්නේ ගස් දෙකක් යට. ස්වභාව ධර්මෙන්ම මොකද ස්වභාව ධර්ම තමයි උන්වහන්සේලට ඉස්සෙල්ලාම බලන්නේ. ඇත්තටම මේ කෙනාට පරාර්ථකාමී හැඟීමක් තියෙනවද? ඇත්තටම මෙයාට වීරියක් තියෙනවද බුදු වෙන්න? ඇත්තටම අනිත් මිනිස්සු ගැන හිතනවද? ඇත්තටම ඉවසීම තියෙනවද ඒකට? ඒ ඔක්කොම චෙක් කරන්නේ කවුද? ස්වභාව ධර්ම. එන්න කවුරුත් නැත්තම් ඇසිස් මල්ස්ලේ ඉල්ලගෙන සක්‍ර දේවේන්ද්‍රයා හරි වෙස්වලාගෙන ඇවිල්ලා කියනවා ඔය ඇස් දෙක දීපම් මට කියලා. ස්වභාව ධර්මෙන් චෙක් කරලා බලනවා. පුළුවන් ඉවසීමක් තියෙනවද? ඇයි ඉවසීම ඇයි? බුදු වුණාට පස්සේ ධර්ම දේශනා කරනකොට චින්චි මානිකාව ආවා. නේ? උන්වහන්සේට එතන ඉවසීම තිබ්බේ නැත්තම් කොහොමද? කෙලවර ඉවසීම සම්පූර්ණ තියෙනවද කියලා ශාන්ති පාරමිතාව වෙනම පාරමිතාවක් පුරනවා. අත් දෙක කපනවා, නහය කපනවා. නේ? කකුල් දෙක කපනවා. ඔක්කොම කරලා කොට කෑල්ලට අවසානට මොකද කරන්නේ? කඩුවෙන් ඇනලා කොට කෑල්ල පවා මරනවා. සමහර අර ඒකාත්ම භාවයක ඒ විදිහට චූටි මේ අත දරු අත බිලින්දා උඩ දාලා අර අසිමාලක කියන
මේ කඩු වලින් කරන සෙල්ලම තියෙනවා. ඒකෙන් කෑලි කෑලි කපලා කුඩු ටික විතරයි බිමට වැටෙන්නේ කියනවා. එදා ප්‍රජාපතියගේ අම්මා ප්‍රජාපති දේවිය තමයි ඒ ආත්මභාවයේ අම්මා. පපුව පැලිලා එතනම අම්මත් මැරෙනවා. බලන්න වේදනාව. ඒ ඔක්කොම මොකක් නිසාද? අපි වෙනුවෙන්. හිතන්න කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම අම්මලාට නිවන් දකින්න පුළුවන්. හැබැයි බෙල්ල කපලා ඕන කියලා අම්මලාට වීරියක් තියෙයි. අම්මලාට නිවන් දකින්න දෙනවා. පැයකින් බෙල්ල කපලා පැයකින් අම්මලාට නිවන් දකින්න පුළුවන්. මේ සසරෙන් එතර වෙන්න පුළුවන්. ඔයාලා උච්චර නිවන ප්‍රාර්ථනා කරන එකේ ඔයාලට නිවන් දකින්න පුළුවන් පැයකින්. හැබැයි බෙල්ල කපලා දුන්නොත්. වීරියක් තියෙයිද? මම නම් හිතන්නේ නැහැ. තමන්ගේ නිවන වෙනුවෙන් අපේ නිවන වෙනුවෙන් නෙමෙයි. තමන්ගේ නිවන වෙනුවෙන් බෙල්ල කපලා දෙන්න කියලා කිව්වොත් කවුරු හරි. ඔච්චර කල් සසරේ ආවනේ. මෙච්චර වීරියක් දාන්නේ දැන් ඔයාලා වෙන මුකුත් නිසා නෙමෙයි නිවන් දකින්නනේ. නිවන දෙනවා. හැබැයි නිවන් දකින්න දෙනවා ස්වභාව දහමෙන් දෙවි කෙනෙක් හරි ඇවිල්ලා කිව්වොත් නිවන දෙනවා. බෙල්ල කපලා කාගේ අතට දෙන්න කියලා කිව්වොත් දෙන්න වීරියක් තියෙයිද? තමන්ගේ අතින් බෙල්ල කපා ගන්න පුළුවන්ද? එහෙම වීරයක් ගොඩක් අයට නෑ. අම්මලාම කල්පනා කරලා බලන්න. Tamanට සමහර අම්මලාගේ හිතේ හිතෙනවා ඉතින් මට පුළුවන් කියලා. ඒත් අවස්ථාව ආවම තමයි බලන්න ඕන. අවස්ථාව ආවම තමයි බලන්න. පුළුවන් අයත් ඇති. හැබැයි ගොඩක් අයට අමාරු මං හිතනවා ගොඩක් අයට ඒක බෑ කියලා. පොඩි කට්ටක් එනනවාම කෑ ගහන අම්මලා පොඩි සාමාන්‍ය තුවාලයක් ඇතුළේ හැදුනාම මේ බය වෙන අම්මලා මං හිතන්නේ එච්චර වීරයක් තියෙයි කියලා. ගොඩක් අයට නෑ. ඒක විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. හැබැයි බෝධිසත්වයන් වහන්සේ බෙල්ල කපලා දුන්නේ කවුරු වෙන්නද? ඒ එන්නේ පරාර්ථකාමී වෙන්නේ. උන්වහන්සේගේ නිවන නෙමෙයි. තමන් වහන්සේට නිවන් දකින්න පුළුවන්. හරිනම් දීපාංකර පාදමූලයේ එදා සබ්බ පාපසකරණම් කියලා කිව්වනම් සියලු බුදුවරුන්ට මේ සියලු බුදුවරුන්ට කියන්නේ ඒ සියලු බුදුවරුන්ගේ දේශනාවනේ සබ්බ පාපසකරණම් ගාතාව. ඒ ගාතාව කිව්වනම් පද දෙකක් කියනකොට උන්වහන්සේට තිබ්බා නැගිටින්න අර හාන්සි වෙලා හිටපු උන්වහන්සේට බෝධිසත්වයන් වහන්සේට නැගිටින්න තිබ්බ ඕනනම් රහත් භාවය ලැබලා සිව්පිලිසිඹියාපත් නිකත් නෙමෙයි අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ සිව්පිලිසිඹියාපත් මහා රහත් උතුමන් වහන්සේ නමක් වෙලා මේ අර සංඝ පොලිමේ අවසාන කෙළවරට එකතු වෙලා වඩින්න තිබ්බා. හැබැයි බුදුරජාණන් වහන්සේම කල්පනා කරනවා මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ පිටට අඩිය තියන්න පුළුවන් හැමෝටම පිටට අඩිය තියන්න පුළුවන් කමක් නැහැ. මං වගේ කෙනෙකුට ඇරෙන්න. මොකද තව මෙච්චර කාලෙකින් සුද්ධෝදන රජතුමාට එතකොට මහා මායා දේවියට දාව ඉපදෙන ප්‍රජාපති විදිහට සුළුමවට දාව හැදෙන මෙන්න මේ විදිහට මේ පාරමිතා පුරාගෙන එන උතුමන් වහන්සේ නමක් මේ ලෝකේ සසර කතරින් මේ සත්‍යව මුදන උතුමන් වහන්සේ නමක් කියලා දකිනවා. ඕනනම් අපි නිවන් දකින්න තිබ්බා. මොකද ඒ බුදු කෙනෙක් විවරණ ගන්න ආත්මභාවයේ ඕනනම් එයාට නිවන් දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ අනිවාර්යම ලක්ෂණ වල පිළිමි කෙනෙක් වෙලා ඉපදෙන්න ඕන. නේ? නිවන් දකින්න පුළුවන්කම තියෙන්න ඕන. කොච්චර අමලා හිතනවද සාමාන්‍යයෙන් මේ බෝධිසත්වරුන්ටත් දැන් බලන්න රේරුකාණ ස්වාමීන් වහන්සේ කොච්චර ප්‍රඥාවත්ද කියලා. ඒ පොත් ටික අදටත් මේ මහා ස්වාමීන් වහන්සේලා අදටත් ඒ පොත් ටික බලලා තමයි ධර්ම දේශනා කරන්නේ. ගොඩක් වෙලාවට භාවනා මානසිකාරයේ පාර දිග යන්නේ. උන්වහන්සේගේ පොතක් තියෙනවා මේකල නිවුණු ඇත්තෝ කියලා කියවලා තියෙනවා. උන්වහන්සේලා නිවිලා ඇති. නිවිච්ච උතුමෝ උන්වහන්සේලා. ඉතින් බලන්න රේරුකාණ ස්වාමීන් වහන්සේලාට එච්චර ප්‍රඥාවක් තිබ්බනම් බෝධිසත්වයන් වහන්සේට බුදුවරු 512000ක් හම්බෙලා තියෙනවලු. බුදුවරු ඕනනම් කොච්චර නිවෙන්න තිබ්බද? කොච්චර නිවෙන්න තිබ්බද? උන්වහන්සේ බෙල්ල දුන්නේ, උන්වහන්සේ මස් ටික දුන්නේ, උන්වහන්සේ සිවිජාතකයේ ඔක්කොම අඬද්දි S2 අතින් උපුටලා ඇදලා දෙනකොට එකත් මේ ජීවක ඇවිල්ලා ගලවලා දෙනකොට එක අතකින් ඇහැ අල්ලගෙන එක අතකින් මේ නහරවැල කැපුවා කියනවා. කඩුව අරගෙන. ලෙයි තෙත්තුනා කියනවා. S2ම නැතුව 550 ජාතක පොතේ 547යිනේ තියෙන්නේ. ජාතක කතා. ඔය 547 විතරයි අපි දන්නේ. මම 550ම කියවලා තියෙනවා. ඒ නිසා 547යි ඕකේ තියෙන්නේ. 547 විතරයි ඕකේ තියෙන්නේ. හැබැයි ආත්මභාව කොච්චර තිබ්බද? 547 කීයක් තියෙන්නේද? කෝටි ගාණක්? ප්‍රකෝටි ගාණක්? වෙහිච ආත්මභාවවල කොච්චර කොච්චර දන් දෙන්නේ නැද්ද? දෙකම පේන්නේ නැතුව අත ගගා ඇවිද උන්වහන්සේ කොච්චර ගස්වල වැඩි කැලේ ඇතුළට වෙලා කොච්චර තනියම හුදකලාවේ මැරිලා යන්නේ නැද්ද? කවුරු වෙනුවෙන්ද? උන්වහන්සේගේ නිවන වෙනුවෙන් නෙමෙයි. අම්මලා වෙනුවෙන්.
ගස්වල වෙදි වෙදි තනියම කවුරුත් ළඟ නැති වුණාම කොච්චර දුක් විඳින්නේද? කොච්චර දරුවෝ දෙන්න බලන්න අවසාන ආත්ම භාවයේ මේ බුදු කෙනෙක් කියන්නේ මේ උන්වහන්සේගේ ගමන් මාර්ගයේ පුදුම ආශ්චර්යයක්. මිනිසෙකුට හිතන්න පුළුවන් ජීවිත කතාවක් නෙමෙයි උන්වහන්සේලාට තියෙන්නේ. පුදුමාකාර ආශ්චර්ය ආත්ම භාවයන් උන්වහන්සේලාට තියෙන්නේ. බලන්න සතර මහා සාගරයේ ජලය හරියට ලොකු රැලි හතර පැත්තෙන් ගැහුවොත් මේ ලෝකේ කියලා දෙයක් තිබ්බ තැනවත් හොයාගන්න බැරි වෙන්නේ මේ ලෝකේ යට කරන්න පුළුවන් මහමූදට. මේ ලෝකේ එක රටක්වත් තිබ්බේ කොයිද කියලා හොයාගන්න බැරි වෙන හතර පැත්තෙන් මහා විශාල රැලි හතරක් ආවොත් මේ ලෝක සිටියම නැති කරන්න පුළුවන් මහමූදට. හිතන්න මේ මහ මුහුදේ රළ පරදලා ලේ විතරක් දීලා තියෙනවා. හාවෙක් වෙලා ලේ ටිකක් දුන්නොත් සතෙක් අරගෙන බිව්වොත් කොච්චර චුට්ටක්ද? නේ? මහමූදේ රළ ගානට වඩා මහමූදේ වතුර බිඳුව වලට වඩා ලේ දුන්න කියන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මනසින් කොච්චරක්ද? අම්මලාට හිතන්න බැරි කැපකිරීම. අවසානාත්ම භාවයේ පාරමිතා පුරලා මේ සිහිපත් කරනවා මේ අටුවාවේ තියෙනවා හරිම ස්වල්පයක් තමයි ඉතුරුනේ දාන පාරමිතාවේ ස්වල්පයක් ඉතුරුනේ කියනවා. හොඳ ස්වල්පයනේ. ඉපදෙනකොටම දන් දීගෙන ඉපදෙන්න ඕනේ. අවසානාත්ම භාවයේ. ඉපදෙනකොටම දන් දීගෙන ඉපදෙන්න ඕනේ. අම්මගේ මාලේ ගලවලා දෙන්න උනා. හස්තියා දුන්නාට පස්සේ රටේ තාත්තා යවනවා යන්න වංකගිරියට යවනවා පිටුවහල් කරනවා. මංගල හස්තියාව ඉල්ලගෙන එනකොට අනේ යුද්ධ කරන්න ඉල්ලුව ගමන් දෙනවා. රටවැසිය උරණ වෙනවා. ඊට පස්සේ පිටුවහල් කරලා දානවා. යනකොට අරන් යන බඩු මුට්ටු ඔක්කොම දෙනවා. ඊට පස්සේ අශ්වය දෙන්න ඉල්ලුවම අශ්වය දෙන්න දෙනවා. කරත්තය අරන් ගියපු කරත්ත ටික දෙනවා. අවසානට ලොකු දරුවා බෝධිසත්වයන් වහන්සේ වඩා ගන්නවා. පොඩි දරුවා දුව වඩා ගන්නවා. මන්ත්‍රී දේවිය යනවා. පයින්ම යනවා. රටේ හිටපු රජතුමාගේ පුතාම රාජකුමාරයා අවසානාත්ම භාවයට හොඳ සල්පේනේ කොච්චර ඔක්කොම දන් දීලා අවසානට දරුවෝ දෙන්න හිතන්න මගේ අම්මලාගේ දුවෙක් මගේ අම්මලාගේ පුතෙක්ව මම ගේ ගාවින්දන් ගගහ වේවැලක් අරගෙන ගගහ පන්සලට ඇදගෙන යනවා මහාන කරන්න කියලා අම්මලා මට දුන්නා මම අතනින්ද මහාන කරන්න අරන් එන්නේ ගගහ වේවැලේ දෙයිද අපේ අම්මලා තාත්තලාත් මතක් කරයිනේ නේ දෙන්නේ දැන් අම්මලාට හිතට අමාරු වෙන්නේ සමහර වෙලාවට පන්සලට ඇවිල්ලා මං එයා පොඩි අය මොනවා හරි කිව්වත් මං පොඩ්ඩක් සැර කරොත් මං දන්නවා හිතට අමාරුයි කියලා හිතට අමාරු වෙයි පොඩි අය අතර නගිනකොට උඩ නගිනකොට පොඩි අය තුට ඇවිල්ලා ජරා කරනකොට මේවා අම්මලා කියලා දෙන්නේ නැත්තම් මං හරි සැර කරනවා ඒත් හිතට අමාරු වෙයි අතනින්ද දුන්න දරුවව මෙතෙන්ට එනකොට ගගහ වේවැලෙන් ගගහ කකුලේ පාර හිටින ගගහ එක්කන් එනකොට අතින් හරි කණෙන් හරි ඇදගෙන එනකොට අම්මලාට දෙන්න වීරයක් තියෙයිද වීරයක් නැහැ වචනයක් කිව්වත් දුක හිතනවා නම් මගේ අම්මලාට අරම කරොත් අම්මලාගේ පපුව බැලලා මම මෙතෙන්ට එන්න කලින් අතන මැරෙයි එතකොට බෝධිසත්වයන් වහන්සේ දරුවෝ දෙන්නම දෙනකොට දරුවෝ දෙන්නම දීලා අර දරුවෝ දෙන්න විලාප තියදී රාජකුමාරයෙකුයි කුමාරිකාවකුයි පොඩි දරුවෝ දෙන්න රජතුමාගේ දරුවෝ දෙන්නනේ. එතකොට ඒ දරුවෝ දෙන්නට කෙවිටි පාරවල් ගගහ ඇදගෙන යද්දි අනේ පියාණනි අපිව බේර ගන්න අපිව යවන්න එපා කියලා කියද්දි ඉවසගෙන හිටියා අවසානට ඇස් දෙකෙන් ලේ බින්දු දෙකකුත් වැටුණා කියනවනේ ලේ බින්දුවක් වැටුනේ කියනවා. අම්මලාගේ වැටලා තියෙනවා දරුවෙක් වෙනින් කවදාවත් ඇස් වලින් ලේ. මේ ලෝකේ බෝධිසත්වයන් වහන්සේ තමයි කියනවා තමන්ගේ බිරිඳට වැඩිපුරම ආදරේ. බෝධිසත්වයන් වහන්සේ තමයි කියනවා තමන්ගේ දරුවන්ට වැඩිපුරම ආදරේ. යනකොට හිතනවා අද යන්න. අද ගිහිල්ලා දුක් විඳර කමන්නේ අද යන්න. අද දරුවෝ දෙන්නට අද යන්න දුන්නා. හැබැයි කවදා හරි තව ටික කාලයක් උච්චර කල් මෙරි මෙරි ආපු සසරේ තව ටික කාලයක් යන්න. ඔබ මම මේ සසරෙන් ඈතර කරනවා කියලා හිතලා ඔබලා විතරක් නෙමෙයි මගේ දරුවෝ තමයි මේ ලෝක සත්‍යයම ඔක්කොම මං ඈතර කරනවා. ඒ වෙනුවෙන් තමයි දරුවෝ දෙන්න දන් දෙන්නේ කියලා හිතලා හිත හදා ගන්නවා අතන. බලන්න අම්මලාගේ බෝසත්යන් වහන්සේගේ වෙනස මං කියන්නේ ඒ හිතන්නවත් පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය මිනිසෙකුට ගෝචර නැති විශයක් තමයි බෝධිසත්වයන් වහන්සේ කියන්නේ. එහෙම කැපකිරීම කරපු බුදුරජාණන් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඉපදුණු දවස තමයි අද.
කොච්චරනේ උන්වහන්සේගේ ආශ්චර්ය කියලා නිම කරන්න පුළුවන් කමක් නෑ අම්මේ. හරි බුදු කෙනෙකුට විතරක් බුදු කෙනෙක් තව බුදු කෙනෙක්ගේ ගුණ කිව්වත් කල්පයක් පුරාට මහා කල්පයක් පුරාවට කල්පේ ඉවර වෙනවා මිසක් කොච්චර ආශ්චර්යයක්ද කියනවනම් බුදු කෙනෙක්ගේ ගුණ කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ කියන බුදු කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොටත් බලන්නම් එනකොටනේ අවසානෙට වඩිනකොට අර පුක්කුස රජතුමා සිවුරු දෙකක් දන් දෙනවා. සිවුරු දෙකක් පූජා කරනවා බුදුරජාණන් වහන්සේ. එකක් බුදුරජාණන් වහන්සේට එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේ අනේ බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර උතුමේද කියලා ඒකත් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අනේ මගේ බුදුරජාණන් වහන්සේට සීතල ඇති එකක් නෙමෙයි තව මේකත් පූජා කරන්න ඕනේ කියලා ඒකත් පූජා කරන වටිනා සිවුරු දෙකක්. මේ දෙක පොරවගෙන කොහොමhari ටික දුරක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට අවසානටනේ වඩින්න බෑ කියලා හිතන තරමට උන්වහන්සේ අසනීප වෙනවා. ආයි වඩින්නම බෑ කියන තැනට තමයි කියන්නේ එක සිවුරක් කෙලලා දෙන්න ආනන්ද තථාගතයන් වහන්සේට අමාරුයි කියලා. ඊට පස්සේ තන හාන්සියලා කියන්නේ පැන් ටිකක් අරගෙන එන්න කියලා. මේ පැන් ටික අරගෙන එන්න ගියාට පස්සේ කරත්ත 500ක් එවෙලේ ගොඩ වෙලා මඩ පාට වෙලා මේ කරත්ත 500 නිසා මේ ජලය බොර වෙලා ඊට පස්සේ තථාගතයන් වහන්සේට ඇවිල්ලා කිව්වම කියනවා ආනන්ද තථාගතයන් වහන්සේට කියලා ගන්න වතුර. තථාගතයන් වහන්සේට ගන්නවා කියලා ගන්න. එහෙම ගන්නකොට අනේ මඩ ටික පල්ලෙහාට ගිහිල්ලා ටික පිරිසිදු වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය. උන්වහන්සේගේ ආශ්චර්යය කිව්වොත් එහෙම රාය එළි වෙනකම් මට කියන්න පුළුවන් අම්මේ. වතුර එක්කට බැස්සොත් පෑන් පහසු වෙන්න. වතුරේ ඉන්න මාළු ටික පවා දිලිසෙන්න ගන්නවා කියනවා. වතුර රන්වන් පැහැති වෙනවා කියනවා. එච්චර ආශ්චර්යයක් අපේ ශාස්ත්‍රඥ වහන්සේ පොඩි පහේ තුමෙක් නන් නෙමෙයි. කෙලවරක් නැති සසරේ මේ පුරපු පාරමිතා අවසාන ආත්ම භාවයේ එක පිනට විපාක දෙන්න තැනක් නැහැ. ආයි උප්පත්තියක් නැති නිසා විපාක දෙන්න තැනක් නැති නිසා පොර කකා විපාක දීපු ආත්ම භාවයක් තමයි අවසාන ආත්ම භාවය කියන්නේ. විපාක දෙන්න විදිහක් නැහැ තව. කෙලවරක් නැතුව පුරපු පාරමිතාවල විපාක දෙන්න විදිහක් තව නැතුව අවසාන ආත්ම භාවයේ විපාක දුන්නේ අන්නේ විදිහට පොර කකා විපාක දුන්නා වගේ. නේ? මහා පුරුෂ ලක්ෂණ බලන්න බෝධිසත්ව කාලේ උප්පත්තිය ලැබනකොට රාජාසනේ නැගිට්ටා වගේ කියලා කියනවා. මෞකුසෙන් ඉපදුනේ. මෞකුසට ආවට පස්සේ රන් කරඬුවක වැඩ හිටියා වගේ කියනවා. මහා මායා දේවියගේ මෞකුසේ වැඩ ඉන්නකොට රන් කරඬුවක වැඩ හිටියා වගේ කියනවා. අපේ දරුවෙක් එහෙමද? කුසේ ඉන්නකොට අම්මලා කොච්චර දුක් වේදනා විඳිනවද? නේ? පයින් ගහනවා කියනවා, අමාරු වෙනවා. රාජාසනෙන් බගිනවා වගේ කියනවා. අර සල් අත් අල්ලගෙන ඉඳෙද්දි කකුල් දෙක බිමට තියලා පල්ලෙහාට එනකොට නේ සාමාන්‍ය දරුවෙක් එන්නේ හිස තමයි ඉස්සෙල්ලාම එන්නේ. හැබැයි බෝධිසත්වයන් වහන්සේගේ ආශ්චර්යය බලන්න. බෝධිසත්වයන් වහන්සේ මෞකුසට ආවට පස්සේ මේ මහා මායා දේවියගේ කුස ආරක්ෂා කරන සතරවරම් දිව්‍ය රාජවරු අහසින් එනවා ඇවිල්ලා සතරවරම් දිව්‍ය රාජවරු ආරක්ෂා කරන්නේ. මහා මායා දේවිය ඇඳුම් මාරු කර ගන්නකොට මේ දිව්‍ය රාජවරු එළියට යනවා කියනවා. මහා මායාවක්. අනාගාමී වෙච්ච බ්‍රහ්ම රාජවරු හතරක් තමයි බිහි වෙනකොට එන්නේ. ඇයි මහා මායා දේවියගේ මහා මායාවක් නිසා තමයි සාමාන්‍ය මිනිසෙකුට ඒ ශරීරය දැක්කහම කෙලින් හිටගෙන ඉන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඒ නිසා අනාගාමී වෙච්ච කාම රාග පටිග ප්‍රහාණය කරපු අනාගාමී වෙච්ච බ්‍රහ්ම රාජවරු හතර දෙනෙක් තමයි රන් දැලකින් පිළිගන්නේ බෝධිසත්වයන් වහන්සේ. කොච්චර ආශ්චර්යයක්ද බලන්න. ඉපදෙනකොට මහා මායා දේවියට රාග හිතක් නම් ඇති වුන්නේ නැහැ කියනවා. ඇයි දරුවගේ පිනට රාග හිතක් ඇති වුන්නේ නැහැ කියනවා. කවදාවත් දරුවා කුසට ආවට පස්සේ සීලය ආරක්ෂා කරන දිගටම පුදුමාකාර ආශ්චර්යයක් අම ඉපදීමත් ඒ වගේ බුදු වීමත් ඒ වගේ බුදු වෙනකොට මේ ලෝකේ විනාශ වෙනකොට අපි අවසානයේට විනාශ වෙන්නේ. මේ ලෝකේ හැදෙනකොට ඉස්සෙල්ලාම පහළ වෙන්නේ. මේ ලෝකේ විනාශ වෙලා කවදා හරි අලු පොදක්වත් නැතුව විනාශ වෙලා ඉස්සෙල්ලාම හැදෙනකොට ඉස්සෙල්ලාම මේ ලෝකේ හැදෙන්නේ වජ්‍රාසනය. බුදුවරු බුදු වෙන වජ්‍රාසනය තමයි ඉස්සෙල්ලාම හැදෙන්නේ. වජ්‍රාසනය කියලා කියන්නේ වජ්‍ර කියන්නේ මේ බිඳෙන්නේ නැති බිඳෙන්නේ නැති මේ ආසනය තමයි ඉස්සෙල්ලාම බිහි වෙන්නේ. මේකේ බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත්
මේකට කවදාවත් කිසි කෙනෙකුට අඩුම කුරුල්ලෙකුටවත් මේ වජ්‍රාසනේ උඩින් යන්න බෑ කියනවා. අබුද්ධෝත්පාද කාලෙකවත් බුදවරු නැති කැලේන් වැහිලා ගියපු කාලෙකවත් එතනින් කුරුල්ලෙකුටවත් උඩින් යන්න බෑ කියනවා. ගලක් ගැහුවොත් ගලවත් උඩින් යන්නේ නැහැ කියනවා. ගල පව බිමට වැටෙනවා මිසක් ගලවත් වජ්‍රාසනේ උඩින් යන්නේ නැහැ කියනවා. වැඩි එකක් ඕනේ මේ දල්දා මාලිගාව උඩින් අර අමලහලා තියෙනවනේ චොපර් එකක් යන්න ගිහිල්ලා යන්න බැරි වෙලාව ළඟම තියෙන තැනකට මේ බෑවනේ. දල්දා මාලිගාව එහෙමනම් වජ්‍රාසනේ සියලු බුදුවරු බුදු වෙන වජ්‍රාසනේ අමලහලා තියෙනවනේ සක්විති රජ කෙනෙක් අර හස්තියෙක්ගේ පිටින් යනකොට උඩින් යන්න හදනකොට වජ්‍රාසනේ අබුද්ධෝත්පාද කාලයක යන්න හදනකොට දන්නේ නැහැ. එතකොට බුදුවරු නැහැ. බුද්ධ කියන වචනේ හින්නේ නැහැ. යන්න හදනකොට යන්න බෑ. බලනවා ඇයි කියලා. මේ පුරෝහිතට ඉන්නේ බෝධිසත්වයන් වහන්සේ නම. උන්වහන්සේ කියනවා ස්වාමීනි බුදුවරු බිහි වෙන බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න වජ්‍රාසන භූමිය මෙතන තියෙන්නේ. මෙතන උඩින් නම් යන්න බෑ කියලා. අහසින් යන හස්ති රාජයෙකු පිටේ යන්නේ. හැබැයි ඒ තියෙද්දි රජතුමා බලන උත්සාහ කරනවා යන්න. හස්ති රාජයා කෑ ගහගෙන බිමට වැටෙනවා. ඒ වගේ මහා ආශ්චර්ය බුදු වෙනකොට පවා අම්මලා දන්නවනේ. බුදු වෙනකොට අම්මලා අහලා තියෙනවනේ දස බිම්බරක් මාර සේනාව වෙනකොට බුදුරජාණන් වහන්සේ ගාවට දස බිම්බරක් කියන්නේ මහ පොළොව වගේ 10 ගුණයක් බර. මේ මහ පොළොව කොච්චර බර ඇද්ද? කෙනෙකුට මනින්න පුළුවන්ද? තරාදියකට දාලා මනින්න පුළුවන්ද මේ මහ පොළොව? මේ මහ පොළොව වගේ 10 ගුණයක් බර මාර සේනාවක් එන්නේ. පොඩි පහේ මාර සේනාවක් නෙමෙයි. ඇවිල්ලා කියනවා ඔතන නැගිටපන් ඔතනින්. ඕක අපේ ආසනේ. ඔය බුදු වෙන්න තියෙන ඔය ආසනේ මගේ. මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා අභියෝග කරනවා. ඊට පස්සේ බෝසත්යන් වහන්සේ අහනවා සාක්ෂි තියෙනවද? සාක්ෂි තියෙනවා කියලා අර හිටපු මාර සේනාවම පොළොව වගේ 10 ගුණයක් බර මාර සේනාව මේ අය එද්දි දෙවි කෙනෙක්වත් ළඟ හිටියේ නැහැ කියන. ඔක්කොම දාලා දුවනවා. පලා යනවා මාර සේනාවට බයි. පුරා කුඹියෙක්වත් හිටියේ නැහැ කියනවා ළඟ. බෝසත්යන් වහන්සේ තනියම වජ්‍රාසනේ වැඩ ඉන්නකොට ඇවිල්ලා අහනවා සාක්ෂි ළඟ හිටපු ඔක්කොම කියනවා අපේ තමයි ඔය වජ්‍රාසනේ කියලා. මාර සේනාවේ ඔක්කොම කෑ ගහලා කියනවා අපේ තමයි අපේ ස්වාමියාගේ තමයි ඔය වජ්‍රාසනේ කියලා. අන්න ඒ පැත්තට සාක්ෂි දෙන්න දස බිම්බරක් මාර සේනාවම කෑ ගහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කො උඹට සාක්ෂි? බලන්න නිකන් කල්පනා කරලා බලන්න එතන හිටියනම් නේ කොච්චර දෙවිවරු පවා බයේ පලා ගියානේ. උන්වහන්සේ තනියම මේකට මුහුණ දුන්න විදිය. බෝධිසත්වයන් වහන්සේ මහ පොළොවට අත තියලා කියනවා අද ජීවමාන සාක්ෂියක් මට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. කිසි කෙනෙක් කුරා කුඹියෙක්වත් මගේ ළඟ නැහැ. දෙවි කෙනෙක්වත් නැහැ. මේ වෙස්සාන්තරාත්ම භාවයේ අවසානාත්ම භාවයේ දන් දුන්න අවසානාත්ම භාවයේ විතරක් මේ මහ පොළොව සාක්ෂි දරයි කියලා මහ පොළොවට අත තිබ්බහම එක මාර සේනාවේ දෙන්නෙක් එක පැත්තෙන් දිව්වේ නැහැ කියලා මහ පොළොව දෙදුරුම් කනකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ බෝධිසත්වයන් වහන්සේට තමයි මේ වජ්‍රාසනේ අයිති කියලා සාක්ෂි දෙනකොට මේ හිත් පිට නැති මහ පොළොව පවා විලාප තියතිය වගේ අර මාළුවෙක්ට පොල්ලෙන් ගහනකොට කොච්චර දඟලනවද හුස්ම ගන්න බැරුව දඟලනවද ඒ වගේ මේ මහ පොළොව දඟලනකොට දඟල සාක්ෂි දෙනකොට මාර සේනාවේ දෙන්නෙක් නම් එකපාරකින් දිව්වේ නැහැ කියන්නේ. හිස් ලූලුවත දිව්ව කියනවා අර මාර සේනාව. ස්වභාව ධම ඇවිල්ලා පරීක්ෂා කරලත් බලනවා. ඒ වගේම අවසානාත්ම භාවයේ ස්වභාව ධමම තමයි බෝධිසත්වයන් වහන්සේට උපකාර කරන්නේ. ස්වභාව ධමම බුද්ධත්වයේ ලබන්නේ සුදුසුද කියලා පරීක්ෂණයක් කරලා බලනවා අර සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට එක දිගටම ඇත්තටම පරාර්ථකාමීද ඇත්තටම ඉවසීමක් තියෙනවද බලන්න ඇවිල්ලා සස ජාතකයේ ඇවිල්ලා කියනවා ගින්නට පැනලා මස් ටික දෙන්න කියලා. කොච්චර ආත්මභාවයන් වල මේ සක්‍ර දෙවීන්ද්‍රයා මෙනවද විශ්වලාගෙන එක හිතක්වත් පිටිපස්සට ගන්න නැතුව අනේ මේ ලෝක සත්‍යව මං ඊතර කරන්න ඕන කියලා අපි වෙනුවෙන් අපි ගැන හිතලම ගින්නට පවා පයින්නවා. දරුවෙක් වෙනුවෙන් මගේ අම්මලාට මං හිතන්නේ ගින්නකට පයින්න පුළුවන් තරම් හැඟීම හැයි කියන්නේ ශක්තියක් තියෙයි කියලා. මේ ලෝක සත්‍යය වෙනුවෙන් උන්වහන්සේ කරපු කැපකිරීම නම් පොඩි නෑ. එතකොට එහෙම
බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ පිරිණිවුනේ ඉපදුනේ අද වගේ මේ පුරපසළොස්වක පොය දවසක. අද දවසේ වටිනාකම නම් අපිට කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ බලන්න මේ බුදු වුණාට පස්සෙත් එක වෙලාවක රාහුල කුමාරයා ඉස්ලාම් රාහුල කුමාරයා දැක්කට පස්සේ මොකද කරන්නේ? අම්මා කියනවා යශෝදරාව කියනවා උඩ ඉඳගෙන ගිහිල්ලා දායාද ඉල්ලගන්න. තාත්තගෙන් දායාද ඉල්ලගන්න කියලා යවනවා. මොකද කරන්නේ මේ රාහුල කුමාරයා දුවගෙන ඇවිල්ලා ඇඟෙල්ලේ එල්ලිලා සුකාතේ සමන ඡායා සුකාතේ සමන ඡායා කියලා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඡායාවල් එවනැල්ලත් මට සනීපයි කියලා ඇඟේ එල්ලිලා දඟකාර කමට දායාද දෙන්න මට දායාද දෙන්න කියලා මේ ඇඟිල්ල එල්ලිලා යනවා. බුදුරජාණන් වහන්සේ එක්කන් ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේට කියනවා පැවිදි කරන්න කියලා. දායාද දෙන්න. මේ රාහුල කුමාරයා අවසානට රාහුල ස්වාමීන් වහන්සේ අම්මලා අහලා තියෙන එක වෙලාවක හරි ලස්සන සිදුවීමක් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ සිල්පදයක් පනවනවා විනය පනවනවා අනුපසම්පන්නෙක් එක්ක. ඒ කියන්නේ උපසම්පදා නැති භික්ෂුවක් එක්ක උපසම්පදා භික්ෂුවකට එකට කුටියේ මේ එකට මේ සැතපෙන්නේම එපා කියලා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ දවසක් මේ රාහුල ස්වාමීන් වහන්සේ උපසම්පදා නැහැ පොඩි ස්වාමීන් වහන්සේ නමක්නේ. රාහුල මේ එතකොට සරියුත් ස්වාමීන් වහන්සේලා සරියුත් මහ රහතන් වහන්සේලා උපසම්පදා මහ උතුමන් වහන්සේලා බලනකොට මේ රාහුල ස්වාමීන් වහන්සේට කුටියක් නැහැ. හැබැයි සරියුත් මහ රහතන් වහන්සේ කුටියට ගන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ නීතියක් දාලා තියෙනවා අනුපසම්පන්නෙක් එක්ක මේ රාත්‍රිය ගත කරන්න එපා කියලා. මොකද කරන්නේ? රාහුල මහ රහතන් වහන්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේ ගිහිලා ගඳ කිලියේ බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලියේ මේ වැසිකිළියේ ගිහිල්ලා සැතපෙන්නේ. බුදුරජාණන් වහන්සේ උගුර පාදනකොට උදේ වැසිකිළියට යන්න ගිහිල්ලා උගුර පාදනකොට ඒ පැත්තෙන් උගුර පාදනවා. ඊට පස්සේ කවුද කියලා අහනකොට ස්වාමීනි මම රාහුල කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ධර්ම සංවේගයක් ඇති වෙනවා කියනවා. තමන්ගේ පුත්‍ර රත්නය කෙසේ වෙතත් එහෙම විශේෂයක් බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ නැහැ. නමුත් පුංචි භික්ෂුවක් තමන් වහන්සේගේ ශාසනයේ පුංචි භික්ෂුවක් තමන් වහන්සේ ජීවතුන් අතර ඉඳෙද්දී වැසිකිළිය උන්වහන්සේට සැතපෙන්න උනා නම් උන්වහන්සේ කල්පනා කරනවා මම නැති කාලෙක භික්ෂුන් වහන්සේලාට මොකක් වෙයිද කියලා. මේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් අහන වෙයි එහෙම කරේ. සරියුත් මහ රහතන් වහන්සේ කියනවා ස්වාමීනි මේ විදිහට නීතියක් දාලා තියෙන නිසා මේ විනය පනවලා තියෙන නිසා උන්වහන්සේ වැදගත් ගත්තේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත මේ ඔබ වහන්සේ වගේ කෙනෙක් අතින් පොඩි ස්වාමීන් වහන්සේ නමකට මේ වගේ දෙයක් මා ජීවතුන් අතර වෙලා ඉඳෙද්දි මේ වගේ දෙයක් වුණා නම් මම නැති කාලේ භික්ෂුන් වහන්සේලාට මොනවා වෙයිද කියලා. සරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥ උතුමන් වහන්සේ අතින් මේ වගේ දෙයක් වුණා නම් මම නැති කාලේ අනිත් ස්වාමීන් වහන්සේලා අතින් පොඩි අයට මොනවා වෙයිද කියලා. සිල්පදේ පවා මේ රාහුල ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිල්පදේ පවා ලිහිල් කරනවා. දවස් 2-3 කුටියක් හදා ගන්නකම් හොයා ගන්නකම් දවස් 2-3 අනූප සම්පන්නෙක් එක්ක වාසය කරන්න පුළුවන් කියලා සිල්පදේ පවා බුරුල් කරනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව කොච්චරක්ද? අනිත් ලෝක සත්‍යය වෙනුවෙන් දක්වපු කරුණාව කොච්චරක්ද? මහා මායාවට දවස් 7න් පිරිනිවන් පාන. මේ දවස් 7න් කලුරිය කරන්නේ. දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ලෝකෙට වැඩලා මහා මායාව දිව්‍ය ලෝකෙට වෙලා ඉන්නවා තමන් වහන්සේගේ පුත්‍ර රත්නය බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ධර්ම දේශනා කළා නිවන් දක්වනකම්. උන්වහන්සේ හෙට වෙලා දිව්‍ය සම්පත් ඉඳගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හෙට වැඩලා විජම් දේශනා කරනවා. නැත්නම් අභිධර්මයේ දේශනා කරලා උන්වහන්සේට මේ සසරින් එතර කරන්න අවශ්‍ය මාර්ගය හදලා දෙනවා. තමන්ගේ මවට යශෝදරාගේ කුටියට බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඇයි පොඩි ස්වාමීන් වහන්සේලා වෙන ස්වාමීන් වහන්සේලා කිසි කෙනෙක්ව ඇතුළට ගන්නෑ. කාත් එකද යන්නේ? සරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාත් එක්ක. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දකිනවා කලින්ම යශෝදරාව කකුල් දෙක සිල්පතුල් මුල වැඳ වැටිලා අඬනවා කියලා. ඒ නිසා ඒකට හෙල්ලෙන්නේ නැති
මනසක් තියෙන උතුමන් වහන්සේලා දෙනම තමයි එකයි යන්නේ. තනියම ගියා නම් අදටත් එන මිනිස්සු කතා කියයිනේ. බුදුරජාණන් වහන්සේ තනියම වැඩියා නම් යශෝදරාගේ කුටියට අදටත් එහෙනම් කතා කියනෝනේ. අදටත් කොච්චර ගරහ කරන අය ඉන්නවද බුදුරජාණන් වහන්සේට? දරුවා දාලා ගියා නේ, බිරිඳ දාලා ගියා. අන්‍ය ආගමිකයෝ බයින්නේ වැඩිපුර මොනවට? ඒ නිසා මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා එක්කන් ගිහිලා එදා කකුල් දෙක අල්ලගෙන යශෝදරාව වඩනකොට මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට කියනවා අඬන්න දෙන්නේ. ඇයි මං වෙනුවෙන් කෙලවරක් නැති සසරේ අප්‍රමාණ කඳුළු බිඳු හලලා ඇති. ඇයට අදාන්නන්න දෙන්නේ. ඇති වෙන්න අඬන්න දෙන්නේ කියලා. අඬන්න දුන්නා. යශෝදරාවට. බලන්න කරුණාව කොච්චරක්ද කියලා. කලගුණ කොච්චර උන්වහන්සේ දන්නවද? කලගුණ දන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කලගුණ දැක්වේ කාටද? බුදු වුණාට පස්සේ. බුදුරජාණන් වහන්සේටනේ අනිමිසලෝචන පූජාව කරලා ඇහි පිල්ලම් ගහන්න නැතුව Tamanට බුදු වෙන්න මාර සේනාව වෙනකොට නොසලී හිටපු බෝධියට තමයි ඉස්සෙල්ලාම කලගුණ දැක්ුවේ. ඒ වගේ කෙලවරක් නෑ අපි කියන්න ගත්තොත් නම් උන්වහන්සේගේ කොච්චර බුදුරජාණන් වහන්සේ එක වෙලාවක මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකගෙන යන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඉරිච්ච සිවුර මහන්න. බුදුරජාණන් වහන්සේ අමරට හිතන්නවත් පුළුවන්. ස්වාමීන් වහන්සේ නම කල්ලපන්සලට ඇයිද? අල්ලපන්සල ස්වාමීන් වහන්සේගේ සිවුර මහලා දෙන්න. නේ. බුදුරජාණන් වහන්සේ සිවුර මහන්න ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන යනවා. ඉදි කට්ටට නූල දාන්නේ බුදුරජාණන් වහන්සේ. බලන්න නිහතමානීකම. එතකොට එක වෙලාවක එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් බලන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට මේ ස්වාමීන් වහන්සේ මගදී පිණ්ඩපාතේ කරගෙන වඩින ගමන් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේගේ කුටිය තියෙන තැන දන්නවා. හැබැයි අහනවා ආයුෂ්මතුන් කුටිය කොහෙද තියෙන්නේ? ඊට පස්සේ කුටිය පෙන්නකොට බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. පුංචි ස්වාමීන් වහන්සේ ඉස්සර වෙලා කුටිය පෙන්නන්නේ කියලා. බලන්න මොකෝ බුදුරජාණන් වහන්සේ දන්නේ නැතුවද? දකින්න නැතුවද? බලන්නනේ. සුනීතල සෝපාකල කුණු කාණු වල බැහැලා හිටපු. එතකොට මේ සෝහනේ බැඳලා තිබ්බ සෝපාකල මේ ආයත පිහිට වෙච්ච විදිහ කොච්චරක්ද? බුද්ධ කියන වචනේට බුදුරජාණන් වහන්සේ කියන වචනෙට සමාන වචන දෙකක් තමයි යන්නේ. මහා කරුණාවයි සර්වඥතා ඥානයයි කියන්නේ. වෙන කිසි කෙනෙකුට නැති කිසි කෙනෙකුට ගෝචර නැති වචන දෙකක් තමයි සර්වඥතා ඥානයයි මහා කරුණාවයි කියලා කියන්නේ. වෙන කාටද තියෙන්නේ? වෙන කවුද අපි වෙනුවෙන් මේ කරපු කැපකිරීම කරේ? මහා කරුණාව. උන්වහන්සේට ඕන නම් නිවිල යන්න පුළුවන් තරම් කොච්චර තියෙන්නේ නැද්ද? කොච්චර මේ ස්කන්ධත් එක්ක සසරේ අනේක මේකේ විපාක උන්වහන්සේ දකින්නේ නැති වෙද්ද? උන්වහන්සේ තරම් දන්න කෙනෙක් තවත් තියෙනවද? අර මහා මෝර ජාතකයේ අටුවාවේ සඳහන් කරනවා මේ මහා මෝර ජාතකයේ මොනරා බෝධිසත්වයන් වහන්සේ. එතන පසේ බුදු කෙනෙක් තමයි මේ මොනරාව බේරන්න හදන්නේ. අහන මොකද මේ මොනරා මේ වැද්ද අල්ලගෙන හිටපු අනිත් සත්වයන්ව බේරගන්න මේ පසේ බුදුරජාණන් වහන්සේ අහන මොකද්ද කරන්න ඕන මං කියලා. කාගෙන්ද අහන්නේ? මොනරගෙන් අහන්නේ. පසේ බුදු කෙනෙක් අහන්නේ. තිරිසන් සතෙක්ගෙන්. ඒකේ සඳහන් වෙනවා පසේ බුදු කෙනෙකුට වඩා තීක්ෂණ ඥාණය තිරිසන් සතෙක් වුණත් බෝධිසත්වයන් වහන්සේ ළමකට පීඩනවා කියලා. තිරිසන් සතෙක් වුණා. ඒකයි කියන්නේ සත්තුන්ටවත් ගහන්න එපා. අපි දන්නවද උතන මේ ඉන්න බල්ලෝන්ගේ එක්කෙනෙක් බෝධිසත්වයන් වහන්සේ නමක්ද කියලා? කොහොමද කියන්නේ? බෝධිසත්වරු ඉපදෙන්නේම තිරිසන් කුලවල. ඇයි වැඩිපුරම ඉපදෙන්නේ? ඒකට හේතුව ඇයි? පාරමිතා පුරා ගන්න. තිරිසන් ජීවිතවල. ඉතින් ඒ නිසා මේ තිරිසන් සතෙකුට පවා කන්න ටිකක් දීලා වතුර ටිකක් දීලා තිරිසන් සතෙක් පවා එතන පවා බෝධිසත්වයන් වහන්සේ නමක් ඉන්නවා ඇති. අම්මලා අහලා තියෙන බෝධිසත්වයන් වහන්සේ අපි බෝධිසත්වයන් වහන්සේට බෝධිසත්ව කාලෙත් ණයයි. බුදු වුණාට පස්සෙත් උන්වහන්සේ ධර්ම දේශනා කළා බුදු වෙලත් ණය වෙනවා අපි. බෝධිසත්ව කාලේ අම්මලා අහලා තියෙනවනේ දර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට එක වෙලාවක පිණ්ඩපාතේ වඩිනකොට අර බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 7ක් උන්වහන්සේටත් පිටලා තියෙනවා. වයසක අම්මා කෙනෙක් ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හැමදාම දානි බෙදෙනවා. එක වෙලාවක
උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි ඉස්සෙල්ලා මේ පාරේ වඩින්නේ දා. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා හිතාගෙන අර වයසක අම්මා මහා පුරුෂ ලක්ෂණ හතකුත් පිටලා තියෙනවනේ. අනේ ගිහිල්ලා දාන ටික බෙදන්නේ බුදුරජාණන් වහන්සේට මගේ ආර්යයන් වහන්සේ කියලා හිතාගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාත බෙදන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට මෙන්න පිටිපස්සෙන් එනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඇවිල්ලා එනකොට බලනවා කලින් ගිය ශ්‍රමණයා මගේ ආර්යයන් වහන්සේ නෙමෙයි කියලා දුවල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බෙදපු බත් හැන්ද අරගෙන ආපහු ගිහිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කරනවා. එදා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තීරණය කරන්නේ ආයෙනා මං හින්දා බුදුරජාණන් වහන්සේට මහා අපහසුයක් දැනෙනවා. ඒ හින්දා ආයෙ මේ මිනිස් පියසක ඉන්නේ කියලා කැලේටම යනවා. උන්වහන්සේ කැලේටම වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවලේ කියනවා මහණෙනි මට මේ පේන තෙක් මානෙක මට ණය නැති කෙනෙක් නම් පේන්නේ. පේන තෙක් මානෙක මට ණය වෙච්ච නැති කෙනෙක්. බෝධිසත්ව කාලේ ණය වෙච්ච නැති කෙනෙක් නම් පේන්නේ නැහැ කියලා. හැබැයි ඒ අම්මා කොහේ හරි කියලා අඩුම වෙන සක්වලක හරි ඉඳලා මොකක් හරි පිනකට ඒ ආත්ම භාවයේ මේ සක්වලට ආවට මගුල් සක්වලට ඒ අම්මා බෝධිසත්වයන් වහන්සේට හම්බෙලා නැහැ. ඒ ණය නැති කමඩ තමයි අවසානට අර බත් හැන්ද පවා බත් හැන්දේ ඔක්කොම ටික ගත්තා කියනවා. ණය නැහැ. ඒ අම්මා පේනවනේ ගනුදෙනු පිය වෙන විදිය. ඒ නිසා මේ හැමතැනම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නම් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මතක් කරොත් මේ අපි දන්න ටික රැය එළි වෙනකන් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මහා ආශ්චර්යයක්. උන්වහන්සේගේ රූපය ගත්තත්, උන්වහන්සේගේ කරුණාව ගත්තත්, උන්වහන්සේගේ සර්වඥතා ඥානය ගත්තත්, උන්වහන්සේගේ ගුණය ගත්තත්, උන්වහන්සේගේ ආශ්චර්යය ගත්තත් මේ ඔක්කොම හැමදේම හිතා ගන්න බැරි සාමාන්‍ය මනසකට ගෝචර වෙන්නේ නැති මහා පුදුමාකාර ආශ්චර්යයක්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ අපි දකින කෝණයෙන් නෙමෙයි අද මම මේ කියන්න හිතුවේ බුදුරජාණන් වහන්සේ ගැන පොඩ්ඩක් හරි කියන්න හිතුණාද අපි තෙමගුල කියලා කල්පනා කරන්නෙම කා ගැනද බුදුරජාණන් වහන්සේ ගැනනේ. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන අපි දැනගෙන තියෙන්න ඕනේ. පොඩ්ඩක් හරි දශම මාත්‍රයක් හරි හැමදාම කොච්චර පිහිට වුණාදනේ එක ධර්ම දේශනාවකින් කෙල කෝටි ගාණක් එකපාර මාර්ගඵල ලැබනවා කියන කෙල කෝටි ගාණක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය නම් මේ පොඩි නෑ. ඒක නිසා බුදු පහන තිබ්බත් මලක් පූජා කරත් කොච්චර පරිස්සමෙන් කොච්චර ගෞරවයෙන් කොච්චර යටහත් පහත්වද අපි මලක් පූජා කරන්න ඕනේ. පූජා කරන මල කෙල ටිකක් හරි එහෙයි කියලා පුළුවන් නම් කතා කරන්නේ නැතුව ගෞරවයෙන් තමයි මල් ටික පූජා කරන්න ඕනේ. ගිලම්පස එකක් පූජා කරනකොටනේ අපිට වළඳන්න බැරි එකක් හදන්න එපා කොයි වෙලේකවත්. ගෙදරක තම තමන්ට පුළුවන් නම් චූටි පොඩි බෝතලයක් වෙනම බුදුරජාණන් වහන්සේ සීනි ටිකක්, තේ කුඩු ටිකක්, කෝපි හදනවා නම් කෝපි ටිකක් ඔක්කොම ටික අපේ බෝතලෙන්ම හදන්න එපා. ගෙවා ගන්න බැරි පවක් රැස් කරගන්න. ඇයි? අපි වළඳපු එකේ ඉතුරු ටිකනේ බුදුරජාණන් වහන්සේ හදන්නේ. ආයි බුදුරජාණන් වහන්සේ හදනවා ආයි අපි වළඳනවා. අපි මේ තේ හදාගෙන බොනවා. නේ? ඒතකොට අපේ ඉදුල් ටිකක් නේ ආයි ඊළඟ පාර දෙනකොට බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. හිතා ගන්න බැරි පවක් රැස් වෙනවා. ඒ නිසා හැම වෙලේම බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියා නම් අපි කොහොමද පිළිපදින්නේ කියන සිතුවිල්ලෙන් තමයි හැමදේම කරන්න ඕන. මහා සෑය ගාවට ගිහාම නේ අඩුම අම්මේ වඳිනකොට මහා සෑයේ තමන්ගේ නළල මහා සෑයේ ගාවන්න එපා. දාඩිය පිටින් ඒ ඇත්තට මහා සෑය කියන්නේ මට ටවුන් එකෙන් ඔහොම අපි වඩිනකොට නිකන් මහා සෑය දැක්කත් පේන්නේ ඇත්තට බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නවා වගේ කියලා. ඒක සෑයක් ගඩොල් ගොඩක් කියලා පේන්නේ නැහැ. ධාතුන් වහන්සේලා තැන්පත් ගඩොල් ගොඩක් කියලා පේන්නේ නැහැ. මිනිස්සු කොච්චර ගරහා කරනවද? අනේ බුදුරජාණන් වහන්සේ තේජාන්විතව වැඩ ඉන්නවා වගේ දැනෙන්නේ. වඳිනකොට මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වඳිනවා නම් නළලේ තියෙන දාඩිය ටිකවත් ගාවන්න එපා එතන. බිමට නළල තියලා අත් දෙක මේ පැත්තට හරවලා මේ පැත්ත දාඩිය ගාවන්න නැතුව අල්ල පැත්ත පල්ලෙහාට තියලා ඊට උඩින් අත් දෙක තියලා වන්දනා කරන්න. නැත්තම් පත් කඩයක් දාගෙන වන්දනා කරන්න. සෑයේ අඩුම නළලවත් ගාවන්න තරම් අමානුෂික වෙන්න එපා මගේ අම්මේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවේ කරන හැම පින්කමම කරන්න. ඒකද බුදු කෙනෙක් කියන්නේ අපි පිළිමයක් තියාගෙන ඔහොම වැන්දට මේ වගේ නෙමේ මහා දෙවිවරුන්ට දෙවි වෙච්ච, බ්‍රහ්මයන්ට බ්‍රහ්මෙක් වෙච්ච
නේ සක්‍ර දේවේන්ද්‍රය දෙදෙවිවලට අධිපති සක්‍ර දේවේන්ද්‍රය පවා ඇබිත්තෙක් වගේ පාත්‍ර සිවුරු අරගෙන පිටිපස්සෙන් යනවා කියන්නේ. මහා බ්‍රහ්මයා මුතු කුඩි හැලෙනවා කියන්නේ. බුදු කෙනෙක් කියන්නේ හිතා ගන්න බැරි පරාසයක වැඩ හිටපු උතුමන් වහන්සේ නම. ඒ නිසා බුදු කෙනෙක් කියන්නේ අපිට ලං වෙන්නවත් බැරි උන්වහන්සේගේ ගුණකන්ද ප්‍රඥාව ඒකක්වත් එක්ක උන්වහන්සේගේ පරාර්ථකාමී හැඟීම පරාර්ථ චිත්තේමයි බුදු කෙනෙක් බිහි වෙන්නේ. ඒ කියන්නේ අනිත් කෙනා ගැන හිතලා. අපි අපේ නිවන වෙනුවෙන්වත් අපිට කරන්න බැරි දේවල් මේ ලෝකෙ කොච්චර තියෙනවද අපේ නිවන වෙනුවෙන්. එක මාසයක් පුළුවන් ද හරියට සීල් ටික ආරක්ෂා කරන් ඉන්න. අපේ නිවන වෙනුවෙන්. අම්මලාගේ නිවන වෙනුවෙන් අම්මලා සීල් ටික ආරක්ෂා කරන් ඉන්න අම්මලාට එක මාසයක් පුළුවන්ද? දැන් හැබැයි උන්වහන්සේ කෑලි කපනකොට කෑලි මස් ටික ඇට ටික මේවා කැඩිලා බිඳිලා යනකොට ඉවසගෙන හිටියේ අපේ නිවන වෙනුවෙන්. උන්වහන්සේගේ නිවන වෙනුවෙන් නෙමෙයි. උන්වහන්සේ මහා ආශ්චර්ය රූපය ගත්තත් ඒත් ඒ වගේනේ. බලන්න අර දුෂ්කර ක්‍රියා කරනකොට ඇයි උන්වහන්සේ එක බත්තටින් ජීවත් වුණා කියලා කියන්නේ? එක බත්තටින් හිටියා කියලා කියන්නේ ඇයි? උන්වහන්සේගේ හරි පුදුම ආශ්චර්යයක් තිබ්බා. උන්වහන්සේගේ හැම රස නහරයක්ම දිවේ අග කෙළවරට සම්බන්ධ වෙලා තමයි තිබ්බේ. බත් ඇටයක් දිවේ තියාගත්ත ගමන් මුළු ඇඟටම එක විදිහටම ඒ බත් ඇටේ නිසා ශක්තිය, ඒ බත් ඇටේ නිසා රස මුළු ඇඟම පිනා යනවා කියන මුළු ඇඟේම තියෙන රස නහර දිවේ ඒ එක තැනකට එකතු වෙලා තිබ්බේ කියන. උන්වහන්සේ වළඳපු හැම බත් පිඬකටම දෙවිවරු ඇවිල්ලා දිව්‍ය ඕජාව බහාලනවා කියනවා. අපිට පෙවුන් නැති වුණාට දිව්‍ය ඕජාව ඒකේ බහාලනවා හැම බත් පිඬකටම. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ ඉතුරු වෙච්ච දාන ටික හලන්න සත්තු නැති මාළු එහෙම නැති ජීවීන් නැති වතුර එකකට හලන්න කියන්නේ ඇයි? දිව්‍ය ඕජාව සාමාන්‍ය මිනිස්සෙකුට සත්වයෙකුට බුදු කෙනෙකුට ඇරෙන්න සාමාන්‍ය මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට ඇරෙන්න මේ මනුස්ස ලෝකේ සත්ත්ව ලෝකේ කිසි කෙනෙකුට ඒක දිරවන්නේ නැහැ කියන දිව්‍ය ඕජාව. අපි හිතුවට හරියන්නේ අනේ දිව්‍ය ලෝකෙන් කෑම එකක් කන්න ඉබලන් වගේ එහෙම හිතුවට වැඩක් නැහැ. අපිට ඒක වලදලා ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා අර ඒ වගේ මහා ආශ්චර්යයක් තිබ්බ උතුමන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබපු බුද්ධත්වයේ ලැබපු මේ ස්කන්ධ ටික සම්පූර්ණ නිවල දෙන්න දවසක් තමයි අද වගේ මේ පුන් පොහොය දවසක තමයි ඒ මගුල් තුන සිද්ධ වුනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අම්මලාට දානමාන දෙන්න විතරක් නෙමෙයි බුද්ධත්වයේ ලැබුවේ. අච්චර කෙලවරක් නැති කැපකිරීම කරේ මොකක් නිසාද? මේ ධර්මයේ කියලා දීලා මේකෙන් ඈතර කරන්න. ඒ නිසා බණ ටික මේ ධර්මයෙන් නම් ඈත් වෙන්න එපා. ඈත් වුණොත් අම්මලා විසින් මගේ අම්මලා තාත්තලා විසින් තමන්ගේ බෙල්ල මිරික ගත්තා හා සමානයි. ධර්මයෙන් ඈත් වුණා කියන්නේ. මේ කැරෙන්න පිහිට පිළිසරණක් තියෙනවා නම් කියන්න හෙට ගිහි වෙලා යනවා මේ ගෙදර. මොකද අම්මලා වගේ නේ අපි මේක ඇතුලේ රැයට වළඳන්නේ නැහැ නේ. අපි මේ තියෙන ඇඳුම හොද ඔයාලා වගේ පාට ඒවා අපි අඳින්නේ. කොණ්ඩේ ගහක් නැහැ ඔළුවේ. ඔයාලට වඩා කැපකිරීමක් කරන්නේ මෙතන. ගිහි ජීවිතයක් ගත කරන්නේ. ඒ හැම දෙයකින් මෑත් වෙලා ඉන්නේ. බුදුදහමෙන් ඇරෙන්න වෙන කිසිම පිහිටක් පිළිසරණක් මේ ලෝකේ පේන්නේ නැති හින්දා. තියෙනවා නම් කියන්න. හෙටම ගිහි වෙලා ගෙදර යනවා. මෙච්චර දුක් මහන්සි වෙලා මේක කරන්නේ නෑ. කවදාවත් හෙව්වට මගේ අම්මලාට හම්බෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහමෙන් ඈත් වෙන්න පා මේ ධර්මයත් එක්ක පෝෂණය වෙන්න. දරුවන්ට පවා ධර්මයේ කියලා දෙන්න. පුළුවන් තරම් මේකත් එක්කම තමන් මැරෙනකන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ධර්මයටම මොකද අම්මලා මොනවා පූජා කරත් මේ පූජා කරන කිසි දෙයක මේ නිකන් අපතේ යමක් නම් වෙන්නේ නැහැ. බැංකු පොත්වල කෝටි ප්‍රකෝටි ගාණක් දාගන්නවා වගේ එක මොහොතක් ඇවිල්ලා මෙතන තනකොළ ගස් ටිකක් ගලවලා යනවා කියන්නේ. ඒ සාංගික භූමිය. කොයි වෙලේකවත් අමතක කරන්න බෑ සාංගික භූමියක් කියලා මේක. සංඝයාට පූජා කරපු භූමියක් කියලා. මොකද අම්මලා ඔහොම කියනවා. අපි මේ පන්සලට ඇවිල්ලා ආපු දවසේ ඉඳන් මේ වෙනකම් ඇඳේ කකුල ගෑවෙන්නේ නැහැ අපි. ඇඳ විට්ටමක කකුල ගෑවෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නේ. ඇයි? සාංගික භූමිය, සාංගික බඩු පරිහරණය කරනකොට අපිට මෙහෙට වඩිනකොට ස්වාමීන් වහන්සේලා ඔක්කොම දුන්න අවවාද උපදේශය තමයි සිහියෙන් ඉන්න. මේක සාංගික භූමිය නිසා
අර ගිනි කුලි ගිරිනෝ වගේ තමයි. ඒ නිසා අදට උනත් නිකන් මඩ ටිකක් මේ වගේ ගෑවුනත් අත් දෙකෙන් පීදලා ඇඳන් ඉන්න පාවාරෙන් මේකෙන් පීදලා හරි මඩ ටික පීදගෙනමයි යන්නේ. ඒ නිසායි කියන්නේ දරුවන්ට කියලා දෙන්න. අඩිය තියන්න එපා මේ වගේ. ඔයගේ හරිනම් හේතු වෙන්නවත් බෑ. ඇඟේ තියෙන තෙල් ටිකක් මේ දාඩිය ටිකක්වත් ගාවන්න බෑ ওই බිත්තිවල. කමක් නැහැ අපි දැන් ආයි ඉස්සරහට ආයි හුණු ටිකක් ගාලා හරි මේ කරමු මොකක් හරි. ජරා වුණොත් එහෙම. හැබැයි පව් පිරෙනවා. හරියට මේක හිටියොත් එහෙම කොච්චර පව් පිරෙනවද? ඒ නිසා හරියට හැමදේම පොඩි තැන්වල සංවරකම පොඩි තැනින් ඉඳන්ම හදා ගන්නවා. ගුණවන්තකම හදා ගන්න. ගුණ කඳක් බුදුරජාණන් වහන්සේ කියන්නේ. යශෝදරාව කියන්නේ යශෝදරා මහරහතන් වහන්සේ කියන්නේ ගුණ කඳක්. උන්වහන්සේලා විදිහට හැසිරෙන්න ඕන නම් මේ ගුණය හදා ගන්න. පුදුමාකාර මේ බුද්ධ ශාසනයක් කියන්නේම ගුණේ පිරිච්ච තැනක්. එන්න පිරිහෙනවා. පිරිහෙන කට්ටියට පිරිහෙන්න දෙන්න. බුදුරජාණන් වහන්සේලාත් දේවදත්ත ස්වාමීන් වහන්සේ බේර ගන්න බැරි වුණාට මස්සිනා වෙලාවක් යන කට්ටියට යන්න දෙන්න. ඇවිල්ලා Tamanට කියන්නේ දහමට Taman දහමේ හැසිරෙනකොට බාධා කරන කට්ටියට එයාලා කියන දේ කියන්න දෙන්න කරන්න දෙයක් නැහැ නේ අපිට. කට්ටිය ගොඩක් අය යන්නේ මහගෙදරට. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. එතෙන්ට යන්නේ. හැබැයි අපි දැනගන්න ඕන ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරේ? බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව කාලෙත් නැ වෙලා බුදු වුණාට පස්සෙත් මෙච්චර අමාරුවෙන් දේශනා කරපු ධර්මයේ තියෙද්දි ඒකවත් තේරුම් ගන්න නැතුව එතනත් ආයෙ නාස්ති කරලා මෙතරක් ජීවිතේ නිකන් හිස් තිරිසන් සත්තු වගේ. මොකද තිරිසන් සත්තුත් කනවා බොනවා දරුවෝ හදනවා ඔහේ මෙරිලා යනවනේ අවසානට. ඒ ටිකම නම් කරන්නේ වැඩක් නැහැ. තිරිසන් සත්තු ගානට බල්ලු ගානට මෙරිලා යන්න වෙයි. කෙලවරක් නැතිව සසරේ ඉස්සරහට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ අම්මේ අන්ධයෝ වගේ නම් වෙන්න එපා. අන්ධ මිනිස්සුන්ට මැණික් ගල් හැම්බුනහම මොකද වෙන්නේ? පාග යනවා බොරළු කියලා හිතාගෙන. මේ ත්‍රිවිධ රත්නය කියලා කියන රත්න කියන්නේ මොනවද? මැණික් රත්න තුන වැඩේ ඉන්නවා. ත්‍රිවිධ රත්නේ, බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ වැඩේ ඉන්න වෙලාවේ අන්ධයෝ නම් වෙන්න එපා. පුළුවන් තරම් පින්දහම් කරගෙන අපි කියන්න ඕනේ පොයේ දවසට මේකක් කරමුද කියලා මගේ අම්මලා කරන්නේ. අපිට මෙහෙ කරන්න අම්මලාට පින්දහම් කරන්න මහා සල්ලි වේදන් වෙන එකක් නෙමෙයි. එකතු වෙලා පාන් පූජාවක් කරමු නම් මගේ අම්මලා එකතු වෙලා කියන්නේ. වෙන මොකක් හරි ධර්ම දේශනාවක් විශේෂයෙන් කියලා කරන්න ඕන නම් මගේ අම්මලා යෝජනා කරන්නේ. මොකද ඔය එන පින් සිතුවිල්ලෙන් නිවන කල්ප ගානක් අම්මලාට ළඟට එන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම තමන්ගේ ළඟ ඉන්න මිනිසයාට කිසිම වෙලාවක තමන්ගේ නිවන අහුරන්න ඉඩ තියන්නේ නැතුව පුළුවන් තරම් පින්දහම් කරලා එක අඩියක් හරි මේ බුද්ධ ශාසනයේ නිර්වාණය පැත්තට තියාගන්න උත්සාහ කරන්න. එක අඩියක් හරි මේ නිර්වාණය කියන ෂේම භූමියට ගමන් කරන්න මාර්ගය එලිපෙහෙල් කරගන්න. මේ බුද්ධෝත්පාද කාලේ බුද්ධ ශාසනය ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයත් ගංගා නම් නදියේ වැලිකඩ ගානට එකතු වෙන්න දෙන්නේ නැතුව මේකෙන් ප්‍රයෝජන අරගෙන මේකෙන් ඈතර වෙන්න උත්සාහ කරන්න. එහෙම නැති ඔක්කොම පරාජිතයෝ වගේ හිස් මිනිස්සු වගේ අවසානට දවසක මැරිලා යයි. ඒ නිසා අද මේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුලදී මේ සිදුවෙච්ච මේ පුන් පොහොව දවසේ මේ දේශනා කරපු බුදු රජාණන් වහන්සේගේ මේ බුද්ධ පණිවිඩය ධර්ම රත්නය මේ දේශනා කරපු හැම බණපදයක්ම මගේ අම්මලාගේ නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒකාන්තයෙන්ම මේ කුසල කර්මය හේතුවක් පාරමිතාවක් පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ අම්මලාගේ නමින් මිය පරලොව ගියා වූ යම් ඥාතීත මිත්‍රාදී කෙනෙක් වෙත්නම් ඒ හැම දිනාටමත් විශේෂයෙන් මේ නැති වෙච්ච මල්ලිට මේ කුසුම අම්මලාගේ එතකොට තව අම්මලාගේ නෑද පරම්පරාගත කවුරු හරි ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් ඒ හැම දිනාටමත් එතකොට නැති වෙච්ච ගෞරි දූට ඒ හැම දිනාටමත් මේ කරගත්තා වූ මේ මහා පුණ්‍ය කර්මයේ ධර්ම දේශනාවේ කියන්නේ පොඩි කුසලයක් නෙමෙයි. අද දවස පුරාවටම මේ මාසේ පුරාවටම කරගත්ත මේ හැම කුසලයක්ම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් පින් අරගෙන තව තවත් මේ වැඩේ ඒ ඉන්න ජීවිත තව තවත් සුව පහසු කරගෙන ඉක්මන් භවයකදී උතුම් නිවනින් නිවී සැනසෙන්නම මේ කුසල කර්ම හේතුවක් පාරමිතාවක් පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා වැඩි ඉන්නවනම් බ්‍රහ්ම රාජවරුන් වහන්සේලා වැඩි ඉන්නවනම් බෝධිසත්වයන් වහන්සේලා වැඩි ඉන්නවනම් ඉෂ්ට දේවතාවුරු වැඩි ඉන්නවනම් ඔවුන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඔවුන්ද ආයුෂයෙන් බලයෙන් සැපයෙන් වර්ණයෙන් ප්‍රඥාවෙන් යසසින් වැඩෙත්වා. ඔවුන්ද පතන බෝධියකින් පතන ආකාරයටම උතුම් නිවනින් නිවී සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.